අයිබෝවන් සුබ දවසක් හැමෝටම මිනිස් පැලයකට අපේ ආර්ථිකයට එහෙම නැත්නම් ගෙදර ආර්ථිකයට ශක්තියක් වෙන්න පුළුවන්ද? ඔව් පුළුවන්. අපි අද කතා කරමු මේ ගැන. channel එකට ආදරෙන් පිළිගන්නවා හැමෝම. channel එක subscribe කරගෙනම වීඩියෝ එක බලන්න ඉන්න. ස්කොච් බොනට් dark green, light green එහෙම නැත්නම් ජම්බු ආදී විවිධ ප්‍රභේද වලින් තියෙන මිරිස් වර්ග අපි පොදුවේ හඳුන්වමු නයි මිරිස් කියලා. නයි මිරිස් සඳහා අවුරුද්ද පුරාම විශාල ඉල්ලුමක් වගේම හොඳ වෙළඳපොළ වටිනාකමකුත් තියෙනවා. සිල්ලර මිල කිලෝ එකක් රුපියල් 800 විතර ඉඳන් රුපියල් 3000 විතර වෙනකන් ලොකු පරාසයක කාලෙන් කාලෙට වෙනස් වෙමින් තියෙනවා. ඔයාලා දන්නවද? හොඳින් නඩත්තු කරපු මිරිස් පැල 10කින් ආසන්න වශයෙන් මාසෙකට අවමය රුපියල් 3000ත් 4000ත් අතර ආදායමකට යන්න පුළුවන් කියලා. ඔව් පුළුවන්. හොඳින් නඩත්තු කරපු නයි මිරිස් පැලයක් මාසයකට ග්‍රෑම් 300ත් ග්‍රෑම් 600ත් අතර ප්‍රමාණයක් කඩන්න පුළුවන්. ඔයාලටම පුළුවන් දැන් පැල 10කින් ගන්න පුළුවන් කිලෝ ගාණ හදලා බලන්න. ඒ වගේම දැනට වෙළඳපොලේ තියෙන වටිනාකමින් වැඩි කරලා බලන්න. හරි. දැන් හැමෝටම එන ප්‍රශ්නේ තමයි කොහොමද හිටවන්නේ? ඒ වගේම නඩත්තු කරන්නේ කොහොමද කියන එක ගැන. මුලින්ම අපි බලමු පැල තෝරගන්න විදිය. ඔයාලට පුළුවන් පැල ගෙදර හදාගන්න. හොඳ මිරිස් වර්ගයකින් ඇට තවන් දාලා නිරෝගී පැල හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් පැල තවානකින් පැල මිල්දී ගන්න පුළුවන්. වර්තමානයේ රුපියල් 20ත් 30ත් අතර වගේ මිලකට තමයි තනි පොට් පැලයක් අලෙවි වෙන්නේ. විශේෂම දේ තමයි පැල මිලදී ගන්නකොට කොළ 8ක්වත් ආපු අවුවට හොඳින් ඔරොත්තු දෙන නිරෝගී පැලයක් තෝරගන්න ඕනේ. මේ තියෙන්නේ මම ගෙදර බීජ තවන් කරලා හදාගත්ත පැල. බලන්න හොඳට මුල් ඇවිල්ලා නිරෝගීව තියෙනවා. හරි, ඊළඟට අපි කතා කරමු මාධ්‍යක හිටවන විදිය ගැන. අපි පැල හිටවන්න මාධ්‍යයක් තෝරගන්න ඕනි. අපිට පස් මාධ්‍ය හරි කොව්බත් මාධ්‍ය හරි තෝරගන්න පුළුවන්. මම හිටවලා තියෙන්නේ පස් මාධ්‍යයේ. ඒක නිසා ඒක ගැන විස්තර ටික කියන්නම් ඔයාලට. මේ හිටවලා තියෙන්නේ 16x16 black grow bag එකක. මම ගත්තේ රුපියල් 14කට වගේ. එතකොට මාධ්‍ය විදිහට පුරවලා තියෙන්නේ මතු පිට පස් කොටස් 1යි, කරදහයිය කොටස් 1යි, කොම්පෝස්ට් පොර කොටස් 1යි. මතු පිට පස් ගන්නකොට කළු දුඹුරු පස් ගන්න. මතු පිටේ ඉඳන් අඩියකට වඩා ගැඹුරට ගන්න එපා. පස් පුච්චලා ගන්න පුළුවන් නම් තවත් හොඳයි. ඊළඟට කරන්න තියෙන්නේ බෑග් එක පුරවගෙන ජීවාණුහරණය කරගන්න එක. ඔයාලට පුළුවන් ග්‍රෝ බෑග් වෙනුවට ආදේශක භාවිතා කරන්න. මල් පෝච්චි, හාල් කවර වගේ දේවල්. ජීවාණුහරණය කිරීම අනිවාර්යයි. වෙළඳපොලේ විවිධ නම් වලින් තියෙනවා දිලීර නාශක, ඩැකොනිල්, හෝමායි, මැන්කොසෙබ් වගේ නම් වලින්. ඒ වගේ එකක් ගෙනල්ලා පැල හිටවන්න කලින් පැකට් එකේ උපදෙස් පත්‍රිකාවේ තියෙන විදිහට දිය කරලා බෑග් වලට හොඳට පස්තේ වෙන විදිහට දාන්න. උදේ දැම්මොත් හවස පැල හිටවන්න පුළුවන්. හරි, අපි ඊළඟට කතා කරමු එන ප්‍රශ්න ගැන. ලොකුම ප්‍රශ්නය තමයි කෘමිහානි. වගා කරන කට්ටිය නම් දන්නවා මිරිස් තමයි වගා කරන එක එපාම කරන වගාව. ලෙඩ හැදුනොත් කොච්චර වියදම් කළත් වැඩක් නැහැ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? කෘමිහානි එන එක, ඒ කියන්නේ හානිදායක කෘමීන් එන එක නවත්තන්න ඕනේ. ඒක කොහොමද කරන්නේ? ඔයාට ක්‍රම දෙකක් තෝරගන්න පුළුවන්. එක රසායනික, දෙක කාබනික. ගෙදර ආර්ථිකයට ශක්තියක් වෙන්න කියලා රසායනික කෘමිනාශක, කෘමි විකර්ෂක රුපියල් 1000 2000 දීලා ගෙනත් පැලවලට ගහලා අපේ ඉලක්කයට යන්න බැරි නිසා අපි තෝරගමු වියදම අඩු කාබනික කෘමි විකර්ෂක භාවිතා කරන එක. මම සාර්ථක කරගත්ත කාබනික කෘමි විකර්ෂකය මොකක්ද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. YouTube එකේ තියෙන විවිධ කාබනික කෘමි විකර්ෂක හදාගන්න විදිය ඒවත් ඔයාලට අත්හදා බලන්න පුළුවන්. මම කෘමි විකර්ෂක විදිහට පාවිච්චි කළේ සුදුලුණු පල් කරලා ස්ප්‍රේ කරන එක. ඒක ගොඩක් සාර්ථකයි. ලොකු වගාවක් කරන්න බලාපොරොත්තු වෙන ඔයා නම් මේ වීඩියෝ එක බලන්නේ. අපි හිතමු පැල 1000ක් කියලා. ඔයාට කාබනික කෘමි විකර්ෂක භාවිතා කිරීම අපහසු නම් රසායනික කෘමි විකර්ෂක, කෘමි නාශක භාවිතා කරන්නත් පුළුවන්. ඒක හදාගන්නේ මෙහෙමයි. සුදුලුණු බික් දෙකක් අරගෙන හොඳට තලලා වතුර ලීටරයකට දාලා සති දෙකක් වගේ පියනකින් වහලා පල් වෙන්න තියන්න. ලීටරය ගස් 10කට වගේ හොඳටම ඇති. සති දෙකක් ගියාට පස්සේ අරගෙන පොඩි ස්ප්‍රේ බෝතලයකට දාලා හොඳට ගහ තෙමෙන්න කොළවල උඩට යටට වදින්න ස්ප්‍රේ කරන්න. දවස් 3න් 3ට ගහන්න.
මදි වෙන්න ඔයාලට නැවත හදාගන්න පුළුවන්. මේක අනිවාර්යෙන් දවස් 3න් 3ට ගහන්න ඕනි. දවස් මග අරගන්න එපා. ඒ කියන්නේ අද ඕනේ හෙට ගහනවා එහෙම නෙමෙයි. දවස් 3න් 3ට හරියට ස්ප්‍රේ කරන්න. මේක කාලසටහනකට අනුව කරගන්න. මේකත් හොඳට මතක තියාගන්න. ගහ හිටවලා සති 2ක් 3ක් යනකම් තදව්වේ තියන්න එපා. 150ක් විතර වගේ හෙවණ තියෙන තැනක තියන්න. මේ දවස්වල හොඳටම වැස්ස. දවසම වහින වැස්සට තෙමෙන්න තියන්නත් එපා. ග්‍රෝ බෑග් වල හිටවුවා නම් තියෙන වාසිය තමයි වැස්ස වැඩි නම් අපිට පැල ටික තෙමෙන්නේ නැති තැනකට සාමාන්‍යයෙන් හෙවණක් තියෙන තැනකට හෝ වහලයක් තියෙන තැනකට වගේ අරන් තියන්න පුළුවන්. පොහොර විදිහට කාබනික පොහොර භාවිතා කරන්න පුළුවන්. කෙසෙල් එලි පල් කරපු වතුර, හාල් හොදන වතුර, පරිප්පු හොදන වතුර, වේලපු ගොම, ලාඩප්ප කොළ, කියන්නේ වැටමාර කොළ, ඒවා වේලල කුඩු කරලා ගන්න පුළුවන්. වල් සූර්යකාන්ත කොළ වේලල කුඩු කරලා ගන්න පුළුවන්. කාබනික දියර පොහොර හදන හැටි YouTube එකේ ගොඩක් වීඩියෝ තියෙනවා. ඒවත් බල ඒ වගේම ඔයාට අදහසක් ගන්න පුළුවන් දියර පොහොරක් හදාගන්න විදිය ගැන. රසායනික පොහොර භාවිතා කරන්න කැමති කට්ටිය ඉන්නවා නම් යාරමිලා 105210 ඇල්බර්ට් සොලියුෂන් වගේ දියර පොහොරක් භාවිතා කරන්නත් පුළුවන්. පොහොර භාවිතා කරනකොට નિયમિત කාලසටහනක් හදාගන්න. කෘමි විකර්ෂකත් කාලසටහනකට හදාගන්න. ඒ අතරම මාසෙකට සැරයක් වගේ පුළුවන් නම් දිලීරනාශකයකුත් යොදන්න. දිලීරනාශක පැකට් එකේ ගහලා තියෙනවා දිය කරගන්න හදාගන්න විදිය. කොළ කඳ පොළව තෙමෙන්නත් එක්ක දිලීරනාශකයක් යොදන්න. එතකොට තවත් සාර්ථකයි. කාබනික දිලීරනාශක හදාගන්න හැටිත් YouTube එකේ වීඩියෝ තියෙනවා. ඒ එකක් බලලත් එහෙම දෙයක් හදාගන්නත් පුළුවන්. මේක හරියට කරගෙන ගියොත් මම මුලින්ම කියපු ආදායමට ලේසියෙන්ම යන්න පුළුවන්. මට කියන්න බැරි වුණ දේවල් තියෙන්න පුළුවන්. තව කෙනෙකුට වෙනස් ප්‍රශ්න තියෙන්න පුළුවන්. දැනගන්න දෙයක් තියෙනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. විශේෂම දේ තමයි ඕනම වගාවක් එකපාරින් අතාරින්න එපා. සාර්ථක වෙනකම්ම කරන්න. මිල 2000ට උඩින් යනකොටත් ඔයාලට සාර්ථක මිරිස් ඵලදාවක් නෙලා ගන්න පුළුවන් වුණොත් ගණන් හදලා බලන්න ලොකු ජයග්‍රහණයකට යන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක අදට නවත්තන්නම්. ඔබට ජය.